සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සාමයේ දොරටු විවර වෙන්න දවසක් බවට අද දවස පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝකෙට සාමය පිළිබඳව උවමනාවක්ම දැවුණු දවසක් විදිහට අද දවස දැනේවි. මොකද හැමෝම බලාගෙන ඉන්නවා. මොකද්ද වෙන්නේ අද? මේ යුද්ධය මෙතනින් ඉවර වෙයිද? මේ මැදපෙරදිග කලාපයේ පුරාවට විහිදී ගියපු ඒ වගේම ලෝක ආර්ථිකයට ඉතාම තදින් දැවුණු මේ යුද්ධය නිම වේවිද? ඉරානය, ඇමරිකාව, ඊශ්‍රායලය සහ මේ කලාපයන් රටවල් එක්ක මේ ගොඩනැගුණු මේ යුද්ධය ඉවරලා ලෝකයට සාමය උදා වෙයිද? මේ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සතුටින් සාමදානෙන් අපිට ගත කරන්න ලැබේවිද? කෙනක ගොඩ දෙනෙක්ගේ හිතේ තියෙනවා. ඉතින් ඒ වගේම මැදපෙරදිග කලාපයේ මෙහි රැකියාවන් වලට ආපු විවිධ රටවල උදවියට ලංකාවට යාගන්න මේ යුද්ධය නිමා වෙලා සතුටින් රස්සාව කරගන්න උදා වේද කියලා ගොඩ දෙනෙක්ගේ බලාපොරොත්තුවක් අද දවස දැල්ලා තියෙනවා. ඉතින් අද දවස මේ වෙද්දීන් පාකිස්තානයේ ඊටාම කලබලකාරී දවසක්. පාකිස්තානයේ ඊටාම යහුසුලුව මේ කාර්යයට අත ගහලා තිනවා. ඒකේ පිටිපස්සින් කාර්යයක් එදිලා ඉන්නවා කියන කාරණාව වාර්තා කරනවා රුසියාව සහ චීනය. මේකේ මැදිහත් කරුවා විදිහට පාකිස්තානයේ පෙනී සිටියත් මේ පිටුපස සියලු දර්ශනයන් වල වගකියුත්තා බවට පත් වෙලා තියෙන්නේ රුසියාව සහ චීනය කියන කාරණාව සඳහන් වෙනවා. කෙසේ කොහොම හරි මේ යුද වැදුණු පාර්ශවයන් මේ මේසෙට ගෙනන්න අවස්ථාව උදා කරගත්ත එක පිළිබඳව සතුටුයි. ඉතින් අද දවසේදී මේ කරන කතාබහ සාකච්ඡාව අද අනිවාර්යයෙන්ම සතුටුදායක ලෝකෙට සුබදායක දෙයක් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු එක සිතින් හදවතින්. ඒකේ අය කහටක් තියාගෙන ප්‍රාර්ථනා කරන්න එපා. මොකද ඔබගේ ප්‍රාර්ථනාව වැදගත්. මුළු ලෝකයක් එකතු වෙලා ප්‍රාර්ථනා කරොත් ඒ අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. ඒ නිසා ඒ කරන ප්‍රාර්ථනාව හදවතින්ම කරන්න. අද මේ වෙද්දින් දැන් ඇමරිකානු පාර්ශවයෙන් බලගත්ු උදවිය ඇවිල්ලා ඉන්නවා. කියන්නේ උපජනාධිපතිවරයා ඇවිල්ලා ඉන්නවා මේ සාකච්ඡාවට. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනනුවන් මේ සාකච්ඡාව සඳහා පැමිණ සිටිනවා කියන කාරණාව වාර්තා වෙනවා. ඒ වගේම ඉරාන පාර්ශවයෙන් අක්බාස් ආරච්චි විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ වගේම කතානායකවරයා මේ වෙද්දින් ඉරානයට පැමිණ තියෙනවා. ඉතින් අද දවස හවස් යාම වෙනකොට මේ සුබ පෙරනිමිති සුබ ඵල ලෝකෙට අනිවාර්යයෙන්ම දකින්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද මේ යුද්ධය දැන් ඇති වෙලා තියෙන්නේ. බැට කාලා ඉන්නේ යුද්ධ වැදුන අයයි නැති අයයි හැමෝම කොටින්ම ගොත් ලෝකෙම මේ වෙද්දින් අසරණලා ඉන්නේ. මොකද බල ශක්තිය මේ වෙද්දින් ලෝකෙට අහිමි වෙමින් යනවා. ලොකු ප්‍රමාණයකින් විශේෂයෙන්ම ගෑස්, ඉන්ධන නේද මේ දේවල් එක්ක ඒ වගේම දැන් විදුලි බලය නැති වෙන ජලය ලොකු ප්‍රශ්න ගොඩකට ලෝකෙම පැටලුණා මේ යුද්ධෙත් එක්ක. අපි අපේ ජීවිත කාලේ පුරාවට යුද්ධ අපි දැකලා තියෙනවා. නමුත් ලෝකයක්ම පැටලුණු යුද්ධයක්, ලෝකෙටම බලපාපු යුද්ධයක් විදිහට මේක ඊටාම තදින් දැවුණා නේ. දැන් ඊට කලින් ඔය යුද්ධ තිබුණානේ. ඇමරිකාව යුද්ධ කරා. හැබැයි මේ තරම් ලෝකෙට දැවුනේ නැහැ. මොකද මෙතන ඉරානය මාර මැච් එකක් ප්ලේ කරා. ලෝකෙටම දැනෙනපත්. ඒ කියන්නේ හෝමෝස් සමුද්‍ර සංධිය සම්පූර්ණ ඒගොල්ලෝගේ පාලනය ගත්තා. නැව් දහස් ගණනක් මුහුද හිර වුණා. යා ගන්න එක විදියක් නැහැ. තෙල් ටික යන්න විදියක් නැහැ. ගෑස් ටික යන්න විදියක් නැහැ. අත්‍යවශ්‍ය බඩු බාන් ටික ප්‍රදා ගන්න විදියක් නැහැ. බෙහෙත් වර්ග මේ හැම දෙයක්ම හිර වුණා. ඉතින් ඒත් එක්ක ලෝකයේම මේ යුද්ධෙට යොමු වුණා. ඒත් එක්ක සමහරවිට අද දවසේ සාකච්ඡා හොඳ මට්ටමට එයි කියලා අපි හිතනවා. නම්‍යශීලී වෙයි කියලා හිතනවා. දරදඬු පාලකයන්ගේ නම්‍යශීලීභාවය අද දකින්න අපිට පුළුවන් කියලා අපි හිතනවා. මොකද හැමෝම කෙනෙකුට කෙනෙක් නැමෙන්න කැමති නැති ප්‍රශ්නයක් නෙදින්නේ. මෙතනදී තමන් නායකයෝ නම් නායකයෝ නම් තමන්ගේ රටේ ජනතාව, ලෝකයේ ජනතාව වෙනුවෙන් හිතලා නම්‍යශීලී වෙන්න ඕන දවසක් අද. ඉතින් අද දැන් මේ වෙද්දින් කවුරුත් බලන් ඉන්න කාරණාව තමයි ලෙබනන්ට මොකද වෙන්නේ? ඊශ්‍රායලය පහර දෙනවත් තාම නෑ. ඉතින් අපිට ආරංචි මාර්ග තියෙන විදිහට දැනගන්න තියෙන විදිහට තියෙන්නේ මේ ගෙවුණු පැය කීපය පුරාවට ඊශ්‍රායල ප්‍රහාරයක් ලෙබනන්ට දියත් වෙලා නැහැ කියන කාරණාව. මොකද ඒගොල්ලෝ ඊයේ දවසේ ඉරානය පැහැදිලිව කියලා තිබුණා මේ සටන් විරාමය සාකච්ඡා මේසට අපි එන්න නම් අනිවාර්යයෙන්ම අපේ කොන්දේසියක් තියෙනවා. ඒක අනිවාර්යෙන් ඉෂ්ට වෙන්න ඕනේ. එකක් තමයි ඊශ්‍රායලය විසින් මේ වෙද්දි ලෙබනන්ට පහර දීම් කරන එක සම්පූර්ණ නතර විය යුතුයි. සම්පූර්ණ නතර විය යුතුයි කියලා තිබුණා. එහෙමත් තමයි අපි එන්නේ කියලා. ඒ වගේම ඒගොල්ලෝ සම්බාධක දාලා ඒගොල්ලොන්ගේ ධනය හිර වෙලා තිබුණා. අනේ දේවල් නිදහස් කරන්න ඕනලා කියලා තිබුණා.
ඉතින් මේ දෙයකට එකඟ වුණාද නැද්ද කියන කාරණාව අපිට තාම තාවුරු නැහැ. නමුත් ඒකේ එක කොටසක් වෙච්ච ලෙබනන්ට පහර දීම කියන කාරණාව මේ ගෙවුණු පැය පුරාවට පැය කීපය පුරාවට සටහන් වෙලා නැහැ කොහෙවත් ප්‍රහාරයක් දියත් වුණා කියන කාරණාව. ඉතින් ඒක සුබ නිමිත්තක්. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලිවම නෙතන්යාහු ගෝයට කතා කරලා කියන්න ඇති වැඩේ නතර කරපන් නැත්තම් මේ වැඩේ කරගන්න වෙන්නේ මට කෙලවෙනවා කියලා කියන්න ඇති. මොකද මේ බේකේ ලොකු බලපෑමක් ලොකු පීඩනයක් ඇමරිකානු ජනාධිපතිවරයාට තිබුණා. ඉතින් මොකද ලෝකෙම ඇඟිල්ල දික් කරා නෙතන්යාහුට ඇඟිල්ල දික් කරනවට වැඩිය මොකද මේකේ ප්‍රධාන පෙරගමන් කරුව බවට පත් උනේ ඇමරිකාව නිසා. ඇමරිකාවේ ආශිර්වාදයෙන් තමයි මේ යුද්ධය ඊශ්‍රායලය පැහැදිලි ඉරානයට ප්‍රහාර දියත් කරේ. ඒ වගේම ලෙබනන් එකට කලාපයේ යම් යම් තැන්වලට පහර දීම වුණා. ඉතින් ඒ දේවල් සිද්ධ වුණේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආශිර්වාද නිසා. ඉතින් ඒ නිසා ලෝකෙම සියලු බලගත් නායකයෝ වාචිකව නිරන්තරයෙන්ම ප්‍රහාර දියත් කරා ඩොනල්ඩ් ට්‍රම්ප්ට. ඒ වගේම රටේ ජනතාව එයාගේ පක්ෂය උදවිය මේ කාරණාවේදී එයාව ප්‍රතික්ෂේප කරා. ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු වැඩේ වැරදි කියන කාරණාව පැහැදිලිව ප්‍රතික්ෂේප කරා. මොකද ඇමරිකාව මේ වැඩේට මුලින් බැස්සේ ඉරානයෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් තියෙනවා කියන කාරණාවත් එක්ක ඇමරිකාවට. හැබැයි අවසානයේදී ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙම පත් කරපු ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා අයින් වෙලා කිව්වේ නෑ එහෙම කිසිම දෙයක් ඉරානය විසින් අපිට බලපෑමක් නෑ. මේකේ මේ යුද්ධේ අපිට කරගෙන යන්න උවමනාවක් නෑ කියලා. ඒ වගේම හමුදා ප්‍රධානීන් ගණනාවක් අයින් වුණා මේ යුද්ධය වැදගත් නෑ ඇමරිකාවට අපිට මේක කරගෙන යන්න බෑ. මේක නිසා අපේ සොල්දාදුවන් බිල්ලට දෙන්න බෑ කියන කාරණාව වුන් පැහැදිලිව ඍජුව ලෝකෙට ප්‍රකාශ කරා. ඒත් එක්ක රටේ ජනතාව වීදි බැහැලා ලක්ෂ ගාණක් නේද? ජනතාව බැහැලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ කාරණාව නතර කරන්න කියන කාරණාව ඒගොල්ලෝ පැහැදිලිවම කිව්වා. ඉතින් දරදණු විදිහට ඒත් දවස් ගණක් ඇදගෙන ගියා. නමුත් අවසානයේදී දින දීලා පැය ගණන් දීලා දවස් ගණන් දීලා අවසානයේදී සාම මේසට කොහොම හරි මේ කතාව ඇදිලා ඇවිල්ලා තියෙනවා. සතුටුයි. මිනිස්සු යුද්ධ කරනවා. ඉතින් ඒ වගේ අත්දැකීම් අරගෙන යුද්ධයෙන් ජයග්‍රහණයක් නැහැ කියන එක හරියට තේරුම් අරගෙන පුළුවන් නම් අද දවසේ මේ ලෝකෙම මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් මේ දේ කරන්න පුළුවන් නම් ඉතා වැදගත් කාරණාවක්. දෙපාර්ශ්වයේම එකඟතාවයන් වලට ඇවිල්ලා මේ ලෝකේ හැම මිනිස්සුෙකුටම නිදහසේ ජීවත් වෙන්න අයිතිය දෙන්න පුළුවන් නම් මේ නායකයෝ නායකයෝ කියලා අපිට පිළිගන්න පුළුවන්. එහෙම නැත්නම් මොන් කිසිම නායකත්වයකට සුදුසු මිනිස්සු නෙමෙයි කියන කාරණාව අපිට කියන්න සිද්ධ වෙනවා. ඉතින් මම ගතනවල බලාපොරොත්තුවේ දැස් දල්වාගෙන බලන් ඉමු හවස් යාමේ වෙනකන් මොකද්ද මේකේ தත්ත්වය මේ සාකච්ඡාව සාර්ථක වෙයිද නැත්නම් නැවත සැරයක් යුද්ධයට ඇදිලා ගිහිල්ලා මේ කලාපය පුරාවටත් ලෝකයටත් ඊටම කුරිරු යුද්ධයක කතන්දරේ නැවත අපිට කියන්න සිද්ධ වෙයිද කියන කාරණාව. ඉතින් කෙසේ කොහොමත් අපේ ප්‍රාර්ථනාව වෙන්නේ මේ ගෙවි යන තප්පරේ සාමය තියනවා වගේම ඉදිරියටත් කවම කවදාකවත් මේ ලෝකෙට යුද්ධයක් නම් නැවත එන්න එපා කියන ප්‍රාර්ථනාවයි. ඉතින් බලන් ඉමු අපි. ගිහින් එන්න ඔයාලා හැමෝටම සම්මා සම්බුත් සරණයි.